වණක්කම් පුතේ ආයුබෝවන් හැමෝටම. වැහෙනවද? ඇහෙනව නේද? ඇහෙනව නේද? කැමරාස් ඕන් කරමු. පුතේ ඇහෙනවද ටීචර්? ඔව් ටීචර්. ආහා. ටීචර්. හරි ඕකේ. හරි කැමරාස් ඕන් කරමු. ඔව් හරි. ටීචර්. ටීචර්. කැමරාස් ඕන් කරමු. කැමරාව කරන්න බෑ ටීචර්. ටීචර් බෑ. ටීචර් කැමරාව ඔන් කරන්න බෑ. ඉන්න චුට්ටක් ඉන්න. හරි ඕකේ. කැමරා ඕන් වෙයි පුතේ තව චුට්ටකින් ඈ. ඒක හරි. හරි. ගිය සතියේ අපි කතා කරා අපේ පවුල ගැන. මතකද? අලුත් වචන ගොඩක් ඉගෙන ගත්තා නේද? දැන් ඔයගලන්ට මම අද චූටි දෙයක් පෙන්නනවා. දැන් අපි ගිය සතියේ කොහොමද දෙමළ භාෂාවෙන් මේ වචන කියන්නේ කියන එක තමයි කතා කරේ. එතකොට දැන් ඔයගලන්ට මම අද පෙන්නන්න යන්නේ අද මේ සතියේ කරපු පාඩමට අදාළවම පවුලේ අය ගැන කොහොමද දෙමළ අකුරින් ඔයගලන්ගේ පොත්වල තියෙන්නේ කියන එක. හරි? ටීචර් ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. එතකොට බලා ගන්න පුළුවන්. දැන් අම්මට එහෙම කිව්ව වචනේ මතකද? ඔව් ටීචර්. මතකයි. ටීචර්. අම්මට මොකද්ද කියන්නේ? කියන්න බලන්න. අම්මා. අම්මට කියන්නේ අම්මා. ඒකට තාත්තට? අප්පා. අප්පා. තාත්තට කියන්නේ අප්පා. ඊළඟට අයියට අන්න. අන්න. අක්කට අක්කා. අක්කා. එතකොට සීයට තාත්තා. තාත්තා. ආච්චිට පාටි. පාටි. ආච්චිට තව වචනයක් අපි ඉගෙන ගත්තා. කොහොමද කියන්නේ? පාටි. පාටි. පාටි විතරද? ආච්චි කියලා කියන්නේ නැද්ද? ආච්චිට ආච්චි කියලාත් කියනවා. හරි. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා නේ තියෙන්නේ.
පුතේ ස්ක්‍රීන් එක ෂෙයා වෙලානේ තියෙන්නේ. ඔව් ටීචර්. දැන් පේනවද? පේනවද දෙමළෙන් තියෙන වචන ටික? පේනවද? ඔව් ටීචර්. ආ ටීචර් කල්පනා කරමු. හරි. පේනව නේද? ඔන්න බලන්න එංගල් කුඩුම්බම්. එංගල් කුඩුම්බම් කියලා කිව්වේ අපේ පවුල. හරි? ඊට පස්සේ බලන්න මේකේ තියෙනවා දෙමළ අකුරෙන්. අම්මට කොහොමද කියන්නේ? අම්මා, තාත්තට අප්පා, අයියට අන්නා, අක්කා. දැන් මේ වචන ඔයගලන්ට කියවන්න පුළුවන්ද? ඒවා කියවන්න පුළුවන්ද? අම්මා අප්පා දන්න නිසා නේද කියවන්නේ? ඈ පුතේ? දන්න නිසා කියවන්නේ නේද? දන්නේ නැත්නම් අපිට කියවන්න බෑ. ඒක ඔයගලන්ට දැන් තේරෙන්න ඕන නේද? දෙමළ අකුරු ටික ඉගෙන ගත්තේ නැති වුණොත් අපිට මේ වචන එකක්වත් කියවන්න බෑ. හරි? මේවා ලියා ගන්න මුකුත් කරන්න එපා. මම මේ ඔයගලන්ට පෙන්නන්නේ අදහසක් ගන්න දෙමළ අකුරු තියෙන විදිහ. බලන්න පළවෙනි එක තියෙනවා එංගල් කුඩුම්බම්. ඊට පස්සේ අම්මා, අප්පා, අන්නා, අක්කා, පවුලේ අය. ඊට පස්සේ සංගෙයි, තම්බි, පාටි, පාටන්, මහන්, මහල්, නාන් කියලා තියෙනවා. පේනව නේද? පේනව නේද? හරි. එතකොට පුතේ ඔන්න ඔය දේවල් ටික දෙමළ අකුරෙනුත් තියෙන ටික අපි අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න නම් දෙමළ අකුරු ටික අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. හරි. දැන් හැමෝගෙම කැමරාස් ඕන් කරන්න පුළුවන්. කැමරා ඕන් කරන්න ඕන් වෙලා තියෙනවා. හරි. දැන් දැක්ක නේද? එහෙනම් ඔය විදිහට ඉගෙන ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? දෙමළ අකුරු ටික අපි ඉගෙන ගන්න ඕනේ. දැන් අද ටීචර් අලුත් පාඩමක් කියලා දෙන්න යනවා. ඊළඟට අපිට grade 6 වල ඉගෙන ගන්න තියෙන තව වැදගත් පාඩම. මොකක්ද දන්නවද ඉගෙන ගන්න යන්නේ? ඉලක්කම් සංඛ්‍යා. සංඛ්‍යා වලට දෙමළෙන් කියනවා ඉලක්කංගල්. මොනවද පුතේ කියන්නේ? ඉලක්කංගල්. ඉලක්කංගල්. ඉලක්කංගල් කියන්නේ සංඛ්‍යා. නැත්නම් අපි ඉලක්කම් කියලාම ඉගෙන ගමුකෝ. ලේසියෙන් මතක තියාගන්න. ඉලක්කම්. සංඛ්‍යා. හරි. එතකොට අපි ඉලක්කමට දෙමළෙන් කියන්නේ ඉලක්කම්. සංඛ්‍යාවට අපි දෙමළෙන් කියනවා ඉලක්කම්. පුත් ලියාගන්න එපා අහගෙන ඉන්න. සංඛ්‍යාවට කියනවා ඉලක්කම්. සංඛ්‍යාවට මොකද කියන්නේ? ඉලක්කම්. දැන් 1 ඉඳන් 10ට අපිට ගණන් කරන්න තියෙනවා 6 වසරේදී. ඔයගොල්ලෝ මේ වෙනකොට දන්නවත් ඇති. හරි? ඒකට අද ටීචර් ආයි නැවත වාරයක් එක කියලා දෙනවා. පුතාලා හොඳට අහගෙන ඉන්න. මේකෙදි වැදගත්ම දේ තමයි අපි කොහොමද නිවැරදි අකුරු ලියන්නේ කියන එක. ඒකට දෙමළ භාෂාවෙන් අපි නිවැරදිව දෙමළ අකුරෙන් ලියනකොට ලියන්න නම් ඉස්සෙල්ලාම ප්‍රොනවුන්සියේෂන් වලදී ඒ සිංහල අකුර හරියටම ලියාගෙන අපි ඒක මතක තියාගන්න ඕනේ. හරි? නයනු ලයනු ඒව මොනවද කියලා හරියටම මතක තියාගන්න ඕනේ. හරි. මාතෘකාව ලියාගන්න ඉලක්කංගල් කියලා. මම ගුටි ගන්න නැතුව ඉඳපන්. ඉලක්කංගල් කියලා ලියාගන්න. දැන් අනිත් අය කැමරාස් ඕන් කරමු දැන් හැමෝම.
හරි ලියාගත්තද ටොපික් එක? ටීචර් ලියාගත්ත නේද? හරි. සංඛ්‍යාවට කියන්නේ ඉලක්කම් කියලා ලියාගමු. දැන් මොකෝත් ලියන්න එපා හොඳට අහගෙන ඉන්න. කිසිම දෙයක් ලියන්න එපා. එස්පෙසු ඔව් කියන්න පුතේ. ටිකක් කැඩි කැඩි එහෙම මොකද? මොකොත් කිව්වේ නැහැ පුතේ. ටීචර් මොකොත් කිව්වේ නැහැ. පොත් ලියා ගන්න එපා. ටීචර් මොනවද මේ ලියන්නේ කියලා විතරක් පොඩ්ඩක් බලාගෙන ඉන්න. thank you teacher நான் හරි. දැන් ඔන්න ටීචර් ලියලා තියෙනවා බෝඩ් එකේ සංඛ්‍යා කීපයක්. 1 ඉඳන් 10 වෙනකම්. මේ ටික තමයි පුතේ ඔයගලන්ට හය ශ්‍රේණියේදී ඉගෙන ගන්න තියෙන්නේ. හරිද? ඊට අපි එකට කියනවා ஒன்று, දෙකට කියනවා 2, තුනට කියනවා 3, හතර 4, පහ 5, 6 6, 7 7, 8 8, 9 9, 10 10. හරි 1 ඉඳන් 10 බලන්න 1 2 3 4 5 6 7 8 9 10. දැන් මේකේ විශේෂත්වය තමයි ඔයාලා දැනට මතක තියාගන්න ඕන මෙන්න මේ නයන්න සහ රයන්න. හරි 1 කියනකොට ලියන නයන්නයි රයන්නයි පොඩ්ඩක් අපි හොඳට මතක තියාගන්න ඕන. ඒකට හේතු මම කියන්න ඉස්සරහ. ඊළඟට 2 කියනකොට ලියන්නේ 3 සුලින්න. 3 දෙක නයන්න. 3 කියනකොට රයන්න. 4 කියනකොට මෙතන ලියන නයන දෙක. 5 ලියන විදිහ. හරි? ඊළඟට 6 මෙතන ලියන්න. 7 ඊළඟට 9 කියන අකුරු. මෙන්න මේ අකුරු වල අවධානය යොමු කරන ගමන්. ඒ කියන්නේ උච්චාරණය ලිව්වත් සිංහලෙන් ලිව්වත් දෙවන උච්චාරණය සිංහල අකුරෙන් ලිව්වත් ඔයා අවධානයෙන් ලියන්න. ටීචර් මෙන්න මේක මතක තියාගන්න කියලා කිව්වා. හරි? මොකද මේවා අපි දෙමදෙන් ලියනකොට ඒ දේවල් ටික අපිට මතක තියෙන්න ඕනේ. ඒ නිසා දැන් පුතාලා මේ ඉලක්කංගල් කියලා මාතෘකාව ලියාගත්තා. මේ ටික ලස්සනට ලියා ගන්න. මේක ලස්සනට කලර් කරන්න. එක කියන එක දෙක කියන පොත හැම වෙලේම ලස්සනට පිළිවෙලට තියාගන්න. ඒත් එක්කම මේ ටීචර් කිව්ව අකුරු ටික පොඩ්ඩක් අන්ඩර්ලයින් කරන්න. පැහැදිලිද කිව්වද? තේරුණාද? තේරුණාද හැමෝටම? ඔව් ටීචර් හරි. නිකන් ලියන්නම් වාලේ මේවා ලියා ගන්න එපා. දැන් 1 ඉඳන් 10ට සමහරවල් grade 5 වෙනකන් ඉන්නකොට දන්නවනේ. හැබැයි ඇයි මේ අපේ free class එකෙන් මේ දේවල් කියලා දෙන්නේ? මේ basic ටික හදන්න. එතකොට ආයි grade 6 class එකට ගියාට පස්සේ මේවා ගැන හිතන්න දෙයක් නැහැ.
ඒකයි ටීචර්ගේ පන්තියේ කතා කරන දේවල් වල විශේෂත්වයක් තියෙනවා කියලා ටීචර් කිව්වේ. හරි? ඒතර පුතාට අමාරු වෙන්නේ නැහැ 6 වසර. එතන ඉඳන් මේ ටීචර් කියන විදිහට දේවල් කරගෙන ගියොත් අමාරු වෙන්නේ නැහැ. ඉතින් මේව හොඳට අවධානයෙන් ලියා. ලියා ගන්න බලන්න. වෙලාව අරගත්තට කමන්නේ අරගෙන නිදහසේ ලියන්න. කැමරාසුත් ඕන් කරන්න. ලස්සනටම පොතේ ලියන්නේ කවුද කියලාත් මම බලනවා. සංඛ්‍යාවෙන්ම ඔයගලන්ට ලස්සනට පාඩ කරන්නත් පුළුවන්. අම්මා අජන්ත නැන්ද කෝල් කරනවා. අජන්ත නැන්ද ලස්සනට ලියන්න. ටීචර් ලිව්වා. හරි පොඩක් ඉන්පුතේ අනිත් අය කියලා ඉවර වෙනකන් අපි බලමු. නම්බර්ස් ටික ලස්සනට කලර් එහෙම කරගන්න.
එකේ ඉඳන් 10ට කියමු බලන්න. ටීචර් කියනවා හොඳට අහගෙන ඉන්න. වෙන මොකුත් ලියපුවා ලියා ගන්න එපා. අහගෙන ඉන්න. 1 2 3 4 5 6 7 8 9 10. හරි. දැන් පුතාලා කියන්න බලන්න මම එක එක්කෙනාට අවස්ථාව දෙනවා. රිසිනි කියන්න බලන්න මයික් එක ඔන් කරලා. 1 2 3 4 5 6 7 8 9 10. very good. ඊළඟට ප්‍රබෝධි කියන්න බලන්න. 1 2 3 4 5 6 7 8 9 10. very nice. Jenoli 1 2 3 4 5 6 7 8 9 10. හොඳයි පුතේ. ප්‍රභාෂී 1 2 3 4 5 6 7 8 9 10. very good. හොඳයි ඈ. හරි. දැන් මම ටීචර් වෙන දෙයක් කියලා දෙන්න යනවා. හරිද? මේක අපි 6 වසරේ අන්තිම කොටසදී ඉගෙන ගන්න පාඩම. ඔයගොල්ලෝ දැන් ඒකවචන බහුවචන කියන එක දන්නවනේ සිංහල භාෂාවේ. අන්න ඒකවචන බහුවචන වලදී අපිට මේ සංඛ්‍යා ගොඩාක් වැදගත් වෙනවා. හරි? සංඛ්‍යා අපි භාවිතා කරන එක අවස්ථාවක් තමයි. දැන් මෙතෙන්දි පුතේ ඔන්රු කියන එකේ විශේෂ වචනයක් තියෙනවා ඔරු. දැන් අපි කියනවා මලක් කියලා. මලක්. එතකොට ඒක මලට අපි කියන්නේ පූ. එතකොට මලක් කියද්දි නම් අපි කියනවා ඔරු පූ. කොහොමද අපි කියන්නේ? Orupu. ඔරු පූ. ගහක්. Orupu. ගහක්. ඔරු මරම්. ඔරුණයි very good. දැන් තේරුණාද? ඔරු කියලා කියනවා. හැබැයි ඒ වගේම අපිට කියන්න පුළුවන් නායි ඔන්රු බල්ලෙක්. නායි ඔන්රු. එහෙනම් නායි කියන එකෙන් පිටිපස්සට දාලා තමයි ලියන්නේ. තේරුණාද? ඔරු කියලා ලියනවා නම් වචනේ ඉස්සරහට දානවා. නැත්තම් අපි ඒක පිටිපස්සට දාලා ලියනවා. පැහැදිලිද? තේරුණාද? මෙන්න මේම. එක්කෝ අපි ලියන්න ඕන ඔරු පූ කියලා. එහෙම නැත්නම් ලියන්න ඕන පූ ඔන්රු කියලා. පූ ඔරු කියන්නේත් නෑ. ඔන්රු පූ කියන්නේත් නෑ. ඔරු පූ ඔන්රු. තේරුණාද පුතේ? ඒක තේරුණාද? මේවා දැනගන්න ඕනේ. ඒවා ආයි විශේෂයෙන් දැන් මේ අද ඔයගොල්ලන්ට මේ ග්‍රැමර් කොටස් O level විභාගෙ වෙනකම් ඊළඟට විශ්වවිද්‍යාලයට ගියත් මේවා අවශ්‍ය වෙනවා. මේ පොඩි දේවල් දන්නවා කියන්නේ අපිට දේවල් ඉගෙන ගන්න ලේසි. සාමාන්‍යයෙන් අපිට මගේ ඇරෙන දේවල් තමයි අපි මේ ක්ලාස් එකේදී කතා කරන්නේ. මේ දේවල් මගේ ඇරෙනවා. ගොඩක් වෙලාවට මිස් වෙන්න පුළුවන් දේවල් මේ වගේ දේවල්. හරි? ඒවා මග අරින්නේ නැතුව අපිට ඕනනම් ඉගෙන ගන්න අවස්ථාවක් තමයි දැන් මේ ටීචර්ගේ ෆ්‍රී ක්ලාස් එක හරහා ඔයගලන්ට හම්බ වෙලා තියෙන්නේ. කෙනෙක්ට ඉදන්න පුළුවන් අයියෝ අද ඉලක්කම් ඉගෙන ගන්න වැඩක් නැහැ අපි දන්නේ නැහැ. ඉලක්කම් වලට එහා ගිය දෙයක් ටීචර්ද ඔයාලට කියනවා. හරි? බලන්න. ඒතර ඔරු පූ කියන්න පුළුවන් පූ ඔන්රු කියන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද? හරි. දැන් අපි කියනවා මෙහෙම. මල් දෙකයි. කොහොමද අපි කියන්නේ? මල් දෙකයි. ඒක ඉගෙන ගන්න අපි දෙමළ මොකද්ද? Well. very good. ඉරණ්ඩු පූකල්. අපි කල් කියන වචනේ නැත්නම් කල්වල්
මෙන්න මේ ටිකෙන් ගැළපෙන එක තමයි යොදන්න ඕනේ. ඒවා යොදන්නේ කොහොමද කියලා ව්‍යාකරණ පාඩම් වල ඉගෙන ගන්න. දැනට කිචි කියලා දෙන දේ අවබෝධ කරගන්න. பூக்கள் இரண்டு එහෙම නැත්නම් இரண்டு பூக்கள். பூக்கள் இரண்டு මල් දෙකයි නැත්නම් இரண்டு பூக்கள். එහෙම ලියන්න පුළුවන්. තේරුණාද? දැන් අපි ඉතින් කරන්නේ කල් හරි කල් හරි උත්කල් හරි. හරි. දැන් මෙහෙම කියන්නකෝ මේස දෙකයි. කොහොමද කියන්නේ? இரண்டு மேசைகள் උත්කල් නේ අපි දෙන්න ගන්න මේසෙයිකල්. கல். இரண்டு මේසෙයිකල් එහෙම නැත්නම් මේසෙයිකල් இரண்டு. ඔයාලට ගැටලුවක් එන්න පුළුවන් මේකෙන් කෝක දෙන්නේ කියලා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ මොන ටීචර් පොඩි ඇක්ටිවිටි එකක් දෙනවා කරමු බලන්න. කෝප් ප්ලෑන් කරලා ඉන්න ඉතල ආය හැලුණොත් එම ආය කොහෙද යන්නේ Ainda veramente creature. Tina, pahalon pala. Manhattan. ඒ මැජික් මත කරනන්ට ඇති තමයි සල්ලි හොයන්න පුළුවන් විදිහනේ 2100ක් නෙවෙයි තිෂාන්ගේ අතට දුන්නේ සල්ලි කියා ගන්න දුන්නේ ඊට පස්සේ හරි. දැන් ටීචර් ලියලා තියෙනවා මලක් ගසක් පෑනක් පොතක් මේසයක් බල්ලෙක් පූසෙක් පාසලක් හඳක් පුටුවක්. දැන් ඕගොල්ලෝ මගෙන් අහන්න එපා. හරි පොඩි අවස්ථාවක් දෙන පුතේ ඕගොල්ලන්ට. අහන්න නැතුව මම අර කියලා දුන්න රූල් එකේ ඉඳලා මේක තනියම ලියන්න බලන්න. හැබැයි මලක් කියනකොට ඔරුපූ කියලා ලියන්නත් ඕන පූ ඔන්රු කියලා ලියන්නත් ඕන. ඊළඟ එකත් එහෙම. ලියන්න බලන්න.
හරිද? හරි ටීචර්. හරි. කියමු බලන්න. හැමෝම ලියලා ඉවරද? ඔබන් තාම ලියන අය? ලියනවද පුතේ තාම? ටීචර් මම තාම ලියනවා. ලියන්න. වෙලාව දෙනවා ලියන්න පුතේ. Excuse me teacher. කියන්න පුතේ. ලියර ඉවරයි කියන එකට දෙමළෙන් කියන්නේ කොහොමද? එළුදි මුඩින්ජි. නන්විත්. ටීචර් මම දැන් ජොයින් උනේ. ඇයි පුතේ පරක්කුනේ? ටීචර් ලින්ක් එක ආවේ නෑ. හරි. අපි අද කතා කරා පුතේ මේ සංඛ්‍යා. හරි සංඛ්‍යා පාඩම තමයි අපි අද කතා කරේ. කී ඉඳන් 10ට ඉගෙන ගත්තා. රෙකෝඩින් එක හම්බ වෙනවනේ. එතකොට ආයි පාරක් ඔයාලට බලන්න පුළුවන්. කී ඉඳන් 10ට දැන් ටීචර් ආයි පාරක් කියන දැන් චූටි ඇක්ටිවිටි එකක් දුන්නා. ඒක කරනකම් මේ ඉන්න. අහගෙන ඉමු පුතේ හොඳේ. thank you teacher. ඔයාලට පුළුවන් නම් මේ ටික ලියා ගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔයාලට හෝම්වර්ක් විදිහට මේ ඇක්ටිවිටි එක කරන්න පුළුවන්. හා ටීචර්.
ඉලක්කම් වල ඉලක්කම් වල ඉලක්කම් මලක් ගසක් ඉසින් ඉවරයි ප්‍රභාෂය ඉවරයි ඉවරයි හරි. මම හිතනවා හැමෝම ඉවර ඇති කියලා අපි බලමු. පළවෙනි එක. මලක්. කොහොමද ලියන්නේ? ஒரு பூ එහෙම නැත්නම් පූ ඔන්රු. එහෙම ලියලා තියෙනවා නම් හරිද? ஒரு பூ නැත්නම් පූ ඔන්රු. ඊළඟට ගසක්. ஒரு மரம் மரம் ஒன்று. එක්ක ஒரு மரம் තියෙන්න ඕනේ එහෙම නැත්නම් மரம் ஒன்று කියලා තියෙනවා. ඊළඟට පෑනා. ஒரு பேனை එහෙම නැත්නම් பேனை ஒன்று. ඊළඟට පොතක්. ஒரு புத்தகம் නැත්නම් புத்தகம் ஒன்று. ඊළඟට මේසයක්. මේසෙයි ஒரு மேசை නැත්නම් மேசை ஒன்று. ඊළඟට බල්ලෙක්. ඔන්රු நாய் நாய். ஒன்று නැත්නම් ஒரு நாய். பூசெக் ஒரு பூனை. ඔන්රු පූසෙයි பூனை ஒன்று. ඊළඟට පාසලක්. ஒரு பாடசாலை பாடசாலை ஒன்று. பாடசாலை ஒன்று. ஒரு நிலா நிலா ஒன்று. புட்டுவாக் ஒரு கதிரை கதிரை ஒன்று. ஒரு கதிரை கதிரை ஒன்று. හරි. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ පහක් තනියෙන් ලියන්න. කියන්න බලන්න පහක් තනියෙන්. මේ දුන්නා වගේ ඒවා පහක් ඔයාලා ලියන්න. ලියමු බලන්න ඉක්මනින්.
ඉවරද? රිසිනි. කියන්න බලන්න පුතේ. හරි කියන්න බලන්න. ஒரு பேனை ஒரு பேனை மேசை ஒன்று நாய் ஒரு நாய் பாடசாலை மரம் ஒன்று අලුත් ඒවා ලිව්වේ නැද්ද පුතේ? ඔයා තනියෙන් ලිව්වේ නැද්ද? නෑ හරි කමක් නෑ. හරි. දැන් මේ පාඩම තේරුණාද? ඔරු සහ ඔන්රු කියන එක තේරුණා නේද? හොඳටම පැහැදිලිද? ඔකේ යොදන විදිය තේරුණා නේද? හරි. ඒතර අද අපි ඉගෙන ගත්ත පාඩම තමයි සංඛ්‍යා. සංඛ්‍යාවට ඉලක්කමට දෙමළෙන් කියන නම තමයි ඉලක්කම. ඒතර ඉලක්කම් එහෙම නැත්නම් සංඛ්‍යා කියලා අපි කියන්නේ ඉලක්කංගල්. මොකද්ද ඉලක්කංගල්. සංඛ්‍යාව ඉලක්කම්. සංඛ්‍යා ඉලක්කංග. අපි එකේ ඉඳන් 10ට ඉගෙන ගත්තා. එකට කියනවා ஒன்று, එකට කියනවා 2, 3 3, 4 4, 5 5, 6 6, 7 7, 8 8, 9 9, 10 10. හරි. ඔයාලට අත් කීයක් තියෙනවද? අත් hands කීයක් තියෙනවද? இரண்டு கைகள். නේද? අත් දෙකක් තියෙනවා. ஒரு முகம் එක මූණක් තියෙනවා. இரண்டு காதுகள் කන් දෙකක් තියෙනවා. இரண்டு கண்கள் ඇස් දෙකක් තියෙනවා. නේද? ඊපස්සේ ஒரு தலை ඒක ඔළුවයි තියෙන්නේ. නේද? 10 විරල්கள் 10 10ක් තියෙනවා ඇඟිලි. හරි? අපිට ඒ විදිහට කියන්න පුළුවන්. තේරුණාද පුතේ? අද පාඩම තේරුණාද හැමෝටම? අද පාඩම තේරුණාද ඔයගොල්ලන්ට? කොහොමද අද පාඩම? ඔව් ටීචර් තේරුණා නේද? ඔව් ටීචර් හරි. ඔව් හරි. එහෙනම් අපි ලබන සතියේ තව අලුත් පාඩමකින් හම්බ වෙනවා. ඒ අලුත් පාඩමෙන් හම්බ වෙනකොට ගිය සතිවල ඉගෙනගත්ත දේවල් මතක තියාගන්න. ටීචර් සමහර විට ලබන සතියේ චූටි ටෙස්ට් එකක් දෙන්නත් පුළුවන්. හරි. දැන් පාඩම් කරගෙන එන්න. අපි එහෙනම් ලබන සතියේ හම්බ වෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ රාත්‍රියක්. වණක්කම් ආයුබෝවන්. වණක්කම් ආසිරිය ටීචර් Good night. good night